ආයුබෝවන්. අද අපි යන්නේ ඩුබායි වල තියෙන ඉබන් බතුතා shopping mall එකට. ඇත්තටම මුලින්ම කියන්න ඕන ඉබන් බතුතා shopping mall එක සාමාන්‍ය shopping mall එකක් නෙමෙයි. මේක මුළුමනින්ම නිර්මාණය කරලා තියෙන ලෝක ප්‍රසිද්ධ දේශ ගවේෂකයෙක් වුණු ඉබන් බතුතාගේ සංචාරය පදනම් කරගෙන. ඉතින් මේ මෝල් එකේ තියෙන කෝට්ස් 6ම ඔහුගේ ප්‍රධාන කලාප 6 නියෝජනය කරනවා. මේ මෝල් එකට ඇතුළු වෙන්න ගොඩක් දොරටු තියෙනවා. ඉතින් අපි ඇතුළු උනේ මේ පර්සියානු කෝට් එක තියෙන හරියෙන්. මේ තියෙන්නේ පර්සියානු කෝට් එක. නිල් පාට සහ කහ පාට එක්ක අලංකාර ඉස්ලාමීය රටා සහ වක්‍ර ආරුක්කු මෙතන දැක ගන්න පුළුවන්. පර්සියානු මාලිගා සහ පැරණි නගරවල ආభాෂය අරගෙන තමයි මුළුමනින්ම මේ කෝට් එක හදලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නවනේ පර්සියාව කියන්නේ ගොඩක් ඈත ඉතිහාසයක් සංස්කෘතියක් තියෙන රටක් කියලා. පර්සියාව එදා ලෝකයේ විද්‍යාව, සාහිත්‍යය, කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් වුණු නිසා මේ කෝට් එක එම ශ්‍රේෂ්ඨ උරුමය සිහිපත් කරමින් ගොඩනගලා තියෙනවා. මේ තියෙන්නේ ඉබන් බතුතා shopping mall එක ගැන කියවෙන සැලැස්මක්. මේක අපිට හම්බ වුණේ චයිනා කෝට් එක කිට්ටුව හරියේදී. මෙතන මේ shopping mall එක ගැන හැම තොරතුරක්ම අඩංගු වෙනවා. එතකොට මේ තියෙන්නේ චයිනා කෝට් එක. මෙතන තියෙන සුවිශේෂත්වය තමයි මේ ඉබන් බතුතා මෝල් එකේ තියෙන කෝට්ස් 6න්ම ෆොටෝජෙනික් කෝට් එක මේ චයිනා කෝට් එක කියලා හඳුන්වනවා. ඒ වගේම මේකේ තියෙන රතු සහ රන්වන් වර්ණයන්ගෙන් සැරසුණු චීන අධිරාජ්‍ය ශෛලිය මේකට මාර ආකර්ශනීය පෙනුමක් ගෙනෙනවා. ඒ වගේම මේ කෝට් එක මැදේ එල්ලලා තියෙන අතිවිශාල චයිනීස් ජන්ක් නෞකාව, දැවැන්ත මකර සැරසිලි, ඒ වගේම සුදු මාබල් කුළුණු සහ චීන මාලිගා ආකෘතිය මේ චයිනා කෝට් එකට අපූර්ව ආකර්ෂණයක් අරගෙන එනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා මේ චයිනා කෝට් එකේ වැදගත්කම තමයි මේ නෞකාව. ඉබන් බතුතා චීනයට යන අතරතුර මුහුණ දුන් දිගු හා අවදානම් මුහුදු ගමන සිහිපත් කරමින් තමයි මේ නෞකාව හදලා තියෙන්නේ. ඒ වගේම ඔහු කුණාටු මුහුදු කොල්ලකරුවන් සහ අනිකුත් අභියෝග මැද චීනයට ළඟා වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊළඟට අපි ආවේ ඊජිප්තු කෝට් එකට. මෙතන තියෙන සුවිශේෂීත්වය තමයි මෙතනදී අපට පුරාණ ඊජිප්තු දේවාල ආකෘතිය දැක ගන්න පුළුවන්. ඒ වගේම පුරාණ ඊජිප්තු ලිවීමේ සංකේත, පැපිරස් ආකාරයේ කුළුණු ඒ විතරක් නෙමෙයි. ඊජිප්තු පහන් සහ වැලි පැහැති බිත්ති මේ කෝට් එක පුරාම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන අනිත් වැදගත්කම තමයි මෙතන ඇවිදිනකොට පුරාණ ඊජිප්තු වෙළඳ පොළක හෝ පුරාණ ඊජිප්තු දේවාලයක ඉන්නා වගේ හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඉබන් බතුතාගේ ඊජිප්තු සංචාරය සහ ලොකු ඉතිහාසයක් තියෙන ඊජිප්තු රටේ අතිවිශාල ඉතිහාසය මෙයින් නිරූපණය කරනවා. ඉතින් මේ shopping mall එකේ ඇවිදිද්දි මහන්සි දැනුණු ඕනම කෙනෙක්ට බලන්න ඕන තරම් දේවල් මෙතන තියෙනවා. ඊළඟට අපි ළඟා වුණේ ඉන්දියානු කෝට් එකට. මේකේ තියෙන වැදගත්කම තමයි මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ ආభాසය අරගෙන තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ටජ් මහල්, රෙඩ් ෆෝර්ට්, ටාවා මහල් වැනි ගොඩනැගිලි වල ආభాසය අරගෙන නිර්මාණය කරලා තියෙනවා කියලාත් විශ්වාසයක් තියෙනවා. මෙතන තියෙන ඊළඟ සුවිශේෂීම දේ තමයි ලෝක ප්‍රසිද්ධ එලිෆන්ට් ක්ලොක් එක මෙතන පිහිටලා තිබීම. එහි වැදගත්කම කිව්වොතින් 1206 වසරේදී අල් ජසාරි කියන විද්‍යාඥයා විසින් නිර්මාණය කළ ලෝකයේ අතිවිශිෂ්ට යාන්ත්‍රික ඔරලෝසු වලින් එකක්. පැයකට සැරයක් එහි විවිධ රූප චලනය වෙනවා වගේම ඒක මධ්‍යකාලීන ඉංජිනේරු කලාපයේ විශිෂ්ට නිර්මාණයක් ලෙසත් සැලකෙනවා. ඉතින් පොඩි වෙනසකටත් එක්ක අපි මේ ඉන්දියානු කෝට් එක ඉස්සරහ තියෙන චොක්ලට් ෂොප් එකට ආවා. එතන එක එක ජාතියේ චොක්ලට් තිබුණා. එතන කලෙක්ෂන් එකත් හරිම ලස්සනයි. ඒත් මම නම් වැඩි චොක්ලට් කන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මමත් කීපයක් try කරලා බැලුවා. ඒ වගේම මෙතන කලෙක්ෂන් එක හරිම ලස්සනට arrange කරලා තිබුණා. ඒක හරිම ආකර්ශනීයයි. ඉතින් ඔයාලත් ඉබන් බතුතා මෝල් එකට ආවොත් මෙතනට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. අපි චොක්ලට් කීපයක් මිලදී ගත්තා. ඒ වගේම මට මේ කියුට් ලස්සන gift එකක් හම්බුණා. මෙන්න මෙතන තමයි මේ shop එක තියෙන්නේ ඉන්දියන් කෝට් එක ඉස්සරහා. ඉතින් ඉබන් බතුතා මෝල් එකේ ඉතුරු කෝට්ස් තුන ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.